හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්න channel එකට ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපිට අද තියෙන්නේ සිංගර් අඟල් 24 TV එකක් රිපෙයාර් කරන්න. ඉතින් මේ TV එකේ ඇවිල්ලා ඔන්න මොඩල් නම්බර් එක SLE 24E 810. ඉතින් මේක තමයි රිපෙයාර් කරන්න තියෙන්නේ. ඉතින් අපිට රිපෙයාර් එකක් වල මේ මහලුකු රිපෙයාර් එකක් නෙවෙයි. නමුත් මේක ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. ඉස්සරහට ඕගොල්ලන්ටත් මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ ටීවී එකේ මදර් බෝඩ් එකත් ගියොත් ඕගොල්ලන්ට මේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ අපි රිපෙයාර් එකට යන්න කලින් මම ඕගොල්ලන් ඉල්ලනවා channel එකට subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න channel එකත් එක්ක. ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ටත් ගොඩාක් ඉලෙක්ට්‍රොනික දැනුම ලබා ගන්න. ඒ වගේම මේක අලුත් වීඩියෝ ඉස්සරහට බලන්න පුළුවන් subscribe කරොත්. මොකද bell icon එක click කරොත් විතරයි ඕගොල්ලන්ට මම අලුත් වීඩියෝ එකක් දාලා publish කරපු ගමන් notification එක එන්නේ. ඒ වගේම මේ වීඩියෝ එකෙමුත් ඕගොල්ලන්ට ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. ඉස්සරහට එන ඒ වගේමුත් එහෙම තමයි. ඉතින් LED TV repair කරන වීඩියෝ මගේ channel එකේ ගොඩක් අඩුයි. මොකද මට LED TV repair කරන්න මහලුකුවට එන්නේ නැහැ. මේ වැඩි හරියක් තියෙන CRT තාම CRT යුගයක් තමයි යන්නේ. මේගොල්ලෝ කැමති නැහැ LED වලට මාරු වෙන්න. මොකද ගෙවල් වල පොඩක් පාවිච්චි කරන්න අමාරුයි. පොඩි කට්ටිය කඩනවා. ඊට පස්සේ ඩිස්ප්ලේ වලට ගහනවා. අනිත් එක කාලයක් පාවිච්චි කරන්න බැරි නිසා මේ පැත්තේ කට්ටිය ගෙඩි වලට තමයි වැඩි හරියක් කැමති. ගෙඩි TV. ඉතින් හැමෝම කියන්නේ ගෙඩි TV කියලා. සාමාන්‍යයෙන් ගෙඩි TV වලට ඔරිජිනල් වශයෙන් කිව්වොත් වෙල CRT TV කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මම මේ වීඩියෝ ගොඩාක් කෙටි කරන්න උත්සාහ කරනවා ඔයගොල්ලන්ට. මේක නිසා ඔන්න ඇන ටිකක් පන්න ගත්තා. ඊට පස්සේ මෙතන යකඩ හවුසින් එකක් තියෙනවා. මම ඒකත් පන්නවල පැත්තකින් තියුවා. ඊට පස්සේ මේකේ මදර් බෝඩ් එක. මේකේ ලෙඩේ ඇවිල්ලා මේකේ මදර් බෝඩ් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම ලෙඩේ කිව්වේ නෑ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට. ඔන්න දැන් කිව්වා. ඊට පස්සේ අපිට තියෙනද මේකට අලුත් මදර් බෝඩ් එකක් රීප්ලේස් කරගන්න තමයි තියෙන්නේ. රීප්ලේස් කරගන්න කලින් මේකේ ඇන ටිකක් තියෙන අපි ගලව ගමු. ඉතින් මේක ඔයගොල්ලෝ ගලවද්දි මෙන්න මේ ටීකෝන් කාඩ් වලට ඩැමේජ් කරගන්න බෑ. බොහොම පරිස්සමෙන් ඕනේ මේක ගලව ගන්න. ඊට පස්සේ මෙන්න මේක බෑක් ලයිට් වලට යන වයර් එක හිමීට ගලවලා පැත්තකට කරන්න ඕනේ. ඊට පස්සේ පවර් කේබල් එක මෙතනින් පහත් කරා පිටිපස්සට ඇද්දා. ඊට පස්සේ තව එකක් තියෙනවා. මේක ඇවිල්ලා මේ ඩිස්ප්ලේ එකට යන වයර් ක්ලිප් එක. සමහරක් ඒවා රිබන් එන්නේ. මේකේ පින් ටිකක් තමයි ක්ලිප් කරන්න එන්නේ. මේ ක්ලිප් එකක් තමයි ක්ලිප් කරන්න එන්නේ. ඉතින් නැවසයක් ඉල්ලන ඔයගොල්ලෝගෙන් මගේ channel එකට subscribe කරන්න කියලා. ඒකල bell icon එක click කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහටත් මගේ channel එකෙන් බලන්න. ඉතින් මේක තමයි මේකේ බෝඩ් එක. මේකෙන් වැඩක් නැහැ. අපි මේක පැත්තකට දාමු. ඊට පස්සේ ඔන්න මම අලුතෙන් ගෙන බෝඩ් එක පෙන්නන්න. ඉතින් මේකට එනවා බටන් සෙට් එක එනවා. ඊට පස්සේ IR sensor එක එනවා. අලුත් රිමෝට් එකක් එනවා. මේ බැටරි දෙක මම දැම්මේ. ඊට පස්සේ මේක තමයි මේ පියනකුත් එනවා මේකට. ඊට පස්සේ මදර් බෝඩ් එක බලමු. මදර් බෝඩ් එක තමයි මේක. මේක brand new item එකක්. මේක Chinese බෝඩ් එකක්. Chinese බෝඩ් එකක් වුණාට අපිට මේකෙන් සාමාන්‍යයෙන් අරකින් කරන කාර්ය 100%ක්ම මේකෙන් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මෙහෙම හරවලා ගත්තොත් මෙතන ජැක් 6 ඒ විදිහට මේකේ වගේ මේකෙත් එනවා. ඊට පස්සේ HDMI පොට් එක එනවා. VGA පොට් එක එනවා. මේක නම් මොකද්ද මන් දන්නේ. audio jack base එකක් වෙන්න ඕනි. ඊට පස්සේ antenna jack base එක එනවා. ඊට පස්සේ USB port දෙකක් එනවා. මේකෙත් එනවා. ඉතින් කිසිම වෙනසක් නැහැ. දෙකම එකයි. නමුත් මෙතන ඇවිල්ලා TP V56යි PA 670. ඉතින් මේකත් 670කම තමයි. මෙතන චුට්ටක් මේ වෙලා තියෙනවා. මේකෙත් පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා. හොඳයි අපි මේක පැත්තකින් තියලා මේක තිබ්බ තැනට හයි කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේක හයි කරපුවම චූටි ප්‍රශ්න ටිකක් එනවා.
ඉතින් වැඩි හරියක් මම ඒ ටික කියලා දෙන්න තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා මතක තියාගන්න channel එක subscribe කරලා bell icon එක click කරලා channel එකත් එක්ක එකතු වෙන්න මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේතන්ට මේක දාන්න අනිවාර්යෙන් ground එක panel එකේ ground එක මේ ground එකට තියලා ඉතින් මේක ගොඩාක් තද කරන්න යන්නත් බෑ ටකස් ගාලා කඩලා යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් තැනේ මේ විදිහට මෙතනට දාගන්න ඕනේ. ඉතින් මේවා හරි ලේසි ඒ වගේම පරිස්සමෙන් කරන්න ඕන ලේසි වුණාට මොකද ඩැමේජ් එකක් වුණොත් එම අපරාධය අලුත් බෝඩ් එකක්. ඉතින් පරණ එකට නම් කොහොම ගැලෙව්වත් කමක් නැහැ ඔයගොල්ලෝ. ඊට පස්සේ පවර් කේබල් එක මම ගැහුවා. ඊට පස්සේ මෙතන මේක තියෙනවා බෑක් ලයිට් එකේ වයර් ක්ලිප් එක. ඊට පස්සේ තියෙනවා මේ මොකක්ද IR සෙන්සර් එකයි කී සෙට් එක. හොඳයි ඊට පස්සේ මේකත් හයි කරා. අපි දැන් මේක අනිත් පැත්ත හරව ගනිමු. අනිත් පැත්ත හරවලා බලමු ඔන් කරලා මොකද්ද මේකේ ඊළඟට එන ප්‍රශ්නේ කියලා. ඉතින් අලුත් බෝඩ් එකක් දාපු සැනින් 100%ක්ම හරියට වැඩ කරන්නේ නැහැ ටීවී එකක්. අපි බැටරි සෙටින්ස් වලට ගිහිල්ලා සමහරක් දේවල් තියෙනවා හදන්න ඕනි. මම මේ ලයිට් එක ඔෆ් කරනවා. කැමරාව ගාව තියෙන ලයිට් එක. ඊට පස්සේ මෙන්න ඔන්න කරන්ට් එක ඇවිල්ලා තියෙනවා මෙව එකට. මොකටද? ටීවී බෝඩ් එකට. ඊට පස්සේ මම පවර් බටන් එක මෙන්න මේ විදිහට ඔබනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනදී ඔන්න නිල් පාට ලයිට් එක වැටලා ටීවී එක දැන් ඔන් වෙයි. ටීවී එක ඔන් වෙන්නේ නැති හේතුව ඇවිල්ලා මට අමතක වුණා මේකේ ඩිස්ප්ලේ එකට යන වයර් ක්ලිප් එක ගහන්න. හොඳයි ඒක ගැහුවට පස්සේ නැවත අපි මේක හරව ගනිමු. ඉතින් මගේ ටෙස්ටින් බෝඩ් එකක් තියෙනවා. මම ඒක දාලා බැලුවා මේකේ මේකට බෝඩ් එකක් ගෙන්නන්න කලින් මෙන්න මේ පැත්තේ රිසෙට් එකක් තියෙනවා මේකේ. ඒ වගේ මොකක් හරි වැදිලා මෙන්න මේ හරි ඩැමේජ් වෙලා තියෙනවා ඩිස්ප්ලේ එක. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට පේනවාදී ටීවී එක ඔන් වුණා. ටීවී එක ඔන් වුණාට මේ ඉරි ටිකක් තියෙනවා. ඒ වගේම මෙතන ටිකක් ඩැමේජ් එකක් තියෙනවා. මම හිතන්නේ ඩිස්ප්ලේ එක මොනවා හරි වෙලා ගිහිල්ලා හරි මොනවා හරි වෙලා. ඊට පස්සේ අලුතෙන් බෝඩ් එකක් දාපුවම එන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. මේක මිරර් වෙලා තියෙන ඩිස්ප්ලේ එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. ක්වොලිටියට පේන්නේ නැහැ. අකුරු ටික විතරක් ලාවට පේනවා. ඊට පස්සේ කොටු කොටු වගේ සීන් එකකුත් තියෙනවා. හොඳයි. ඔක තමයි ප්‍රශ්නේ. අනිත් එක තමයි මේක ඇවිල්ලා මේ සිංගර් කියලා මේ පැත්තට තියෙද්දි අකුරු ටික තියෙන්නේ මේ පැත්තට. ඔළුවෙන් අතට තමයි ඔක්කොම තියෙන්නේ. කන පිට හැරිලා. මේක අපි හරි ගස්ස ගන්න ඕනේ. සර්විස් බැටරි සර්විස් ගිහිල්ලා අපි යමු දැන් එකට. ඉතින් ඒකේ කෝඩ් එක තමයි එක එක ටීවී බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස් වෙනවා. ඉතින් මට මතක මේකේ එක විතරයි. මොකද ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බැලුවා මේ මොඩල් එකට අදාළ එක. මම ඒක ඔයගොල්ලන්ට දැන් මේ කියලා දෙනවා. ඉන්පුට් එක ඔබලා ඊට පස්සේ 208 මේක ශනිකව ඔබන්න ඕනේ. ශනිකව ඔබුවට පස්සේ එනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. නැවත සැරයක් මම ඒක කරලා පෙන්නන්නම්. මේකෙන් අයින් වෙලා ඉන්පුට් එක ඔබන්න ඕන. ඉන්පුට් එක ඔබුවට පස්සේ මෙන්න ඉන්පුට් එක. ඉන්පුට් කියන්නේ මේ AV අරවා මේවා ගන්න එක. ඊට පස්සේ ඒක යන්න කලින් 208 ගහන්න ඕනේ. 208 ගෙවට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මේ පැත්තෙන් බැටරි සෙටින්ස් කියලා. දැන් මේක ඔළුවෙන් අතර හැරිලා තමයි තියෙන්නේ. නමුත් සිංගර් එක තියෙන්නේ අපේ පැත්තට. මම මේ ලයිට් එක ඔෆ් කරගන්නම්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පැහැදිලිවම. හොඳයි ඊට පස්සේ අපි යන්න ඕනි මේ මොකද්ද මේ ජෙනරල් සෙටින්ස් නෙවෙයි පැනල් සෙටින්ස් කියන එකට. එතනට ගිහිල්ලා එන්ටර් කරපුවම එන්ටර් බටන් එක එබුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙහෙම සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ අන්තිම එක ඕෆ් වෙලා තමයි තියෙන්නේ. අපි ඒක ඔන් කරගනිමු.
අන්තිම එකට කලින් එක ඒක දාන්න ඕනේ HV මේ H ධන V H+ V කිව්වත් හරි. ඊට පස්සේ අපි ඒක එන්ටර් කරන්න ඕනි. අන එන්ටර් නේ මෙනු බටන් එක ඔබලා ලැබුවම එනවා මේක සේව් කරන්නද නැත්නම් අයින් කරන්නද කියන එක. ඊට පස්සේ අපි මේ බටන් එක ඔබලා සේව් ඒ කියන්නේ yes දෙන පැත්තට ගන්නවා. yes දෙන පැත්තට අරගෙන එන්ටර් කරාට පස්සේ ටීවී එක ඔන් වෙනවා. ඕප් වෙනවා. ඕප් වුණාට පස්සේ ඔන්න නැවතත් ඔන් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති AV කියන එක මේ පැත්තේ වැටිලා තියෙනවා. ඊට පස්සේ බලමු මෙනු ඔන් කරලා ඔන්න අකුරු ටිකක් ගානට ඇවිල්ලා තියෙනවා. කලින් සැරේ මේ අකුරු ටික එහා පැත්තට හැරෙලා තිබුණේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේන මේක රූප පැහැදිලිව පේන්නේ මිරර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක නැවත ගන්න ඕන අපි ෆෝමැට් සෙටින්ස් එකට යන්න ඕන. නැවතත් ඉන්පුට් එක ඔබලා 208 එබුවම ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න ආව නැවතත් පැහැදිලිව පේනවාද මම හිතන්නේ. මෙතන ඉරි ටික තියෙන හින්දා නම් පැහැදිලිව පේන්නේ නැති වෙයි. ඊට පස්සේ එනවා පැනල් සෙටින්ස් වලට. ඒක එන්ටර් බටන් එක එබුවට පස්සේ නැවතත් එනවා මේ විදිහට. මෙතන ඇවිල්ලා 1 2 3 4 වෙනි එක මේ තියෙන්නේ. මේක මට කියන්න පැහැදිලිව පේන්නේ. උඩ අප්සෙට් ගිහිල්ලා තියෙන්නේ. මේක අපි ගන්නවා ෆල් හැට අරගෙන මේක වෙනස් කරගන්නවා. මෙන්න මේ තියෙන විදිහට මේ JEIDA කියන ඔප්ෂන් එකට දාගෙන මේක අපි මෙනුවෙන් අයින් මෙනු බටන් එක ගිහුවම මුලට යනවා. ඊට පස්සේ ප්‍රශ්නේ ඉවරයි. අපි දැන් බලමු. ඔන්න ඔරිජිනල් විදිහට අවිල්ලා තියෙනවා. ඒ වගේම ඉන්පුට් එකත් ඔරිජිනල් විදිහට අවිල්ලා තියෙනවා. බලමු මෙනුව. ඔයාලන්ට පේනද මෙනුවත් වෙනස් වෙලා තියෙනවා. සම්පූර්ණම ක්වොලිටියටම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. අන්න ඕක තමයි අලුත් බෝඩ් එකක් දාව එන ප්‍රශ්නේ. අලුත් බෝඩ් එකක් දාපුවම ඕක තමයි එන ප්‍රශ්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ බැටරි සෙටින්ස් වලට ගිහිල්ලා ඕක හරි ගස්සා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහට බලන්න පුළුවන් මගේ channel එකෙන්. ඒ වගේම කියන්න ඕනි LED TV repair කරන වීඩියෝ ගොඩක් අඩුයි මගේ channel එකේ. මොකද LED TV මෙහෙන් නැහැ. ගෙඩි TV තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් LED TV එන ඒවා repair කරන්න පුළුවන් ඒවා repair කරලා ඔයගොල්ලන්ට මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන channel එකට subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හොඳයි මම ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හැමෝටම සුබ දවසක්.